ඔයාට ඉඩමක් තිබුණාට ඉඩමට අදාළ පත්තිරුව ගන්න කොහොමද කියලා දැනගෙන හිටියද? පත්තිරුව කියන්නේ ඔයාගේ ඉඩමට අදාළ ඔප්පුව මේක නම් මෙන්න මේකේ ගහලා තිනවා ලියාපදිංචි කරන ලදී කියලා සීල් එකකුත් එක්ක අංක දෙකක්. අන්න ඒක තමයි ඔයාගේ පත්තිරුව තියෙන පොතේ අංකය. මෙන්න මේ ඔප්පුව ලියාපදිංචි වෙලා තියෙන්නේ මේ A 10යි 99 ඇලයිරක් 59. කියන්නේ A කියන්නේ කොට්ටාශය. එතකොට 1099 කියන්නේ වෙලුම. ඊට පස්සේ මේ තියෙන අංකය තමයි ඔයාගේ පත්තිරුවේ තියෙන පොතේ පිටු අංකය. අන්න මේ පොතේ ඒ පිටුවේ තමයි ඔයාගේ ඉඩම ලියාපදිංචි වෙලා තියෙන්නේ. අපි පත්තිරු ගන්නවා කියලා කරන්නේ මෙන්න මේ පත්තිරුව ගන්න එක තමයි. මේක ඉඩම් රිජිස්ට්‍රාර් කාර්යාලයේ මෙන්න මේ වගේ ඇප්ලිකේෂන් එකක් භාවිත කරලා තමයි ගන්න තියෙන්නේ. මම කියලා දෙන්නම් මේක. ගොඩක් අය මේක දැක්කම බය වෙනවා. දිග ඇප්ලිකේෂන් එකක් වුණාට ඉතාමත් සරල තොරතුරු ටිකක් තමයි අපිට පුරවන්න තියෙන්නේ මේකේ. ඉතින් ගොඩක් අය මේකට අතරමැදි උන්ට මුදල් දෙනවා. Tamanට මේක පුරව ගන්න බෑ කියලා හිතෙනවා. විස්තර දන්නේ නැහැ කියලා හිතෙනවා. නමුත් ඉතාමත් හරියට බැලුවොත් පොඩි කාරණා ටිකක් තියෙනවා. රෝලා මේක පුරවලා ඉඩම් රේෂාර් කාර්යාලයට අදාළ මුදලත් එක බාර දුන්නා නම් ඔයාලට එක් දින හරි නැත්නම් සාමාන්‍ය විදිහට හරි පත්තිරුවක් ලබා ගන්න පුළුවන්. මේ විදිහට රුපියල් 200ක වගේ ප්‍රමාණයක් තමයි එක් දින සේවයේ පත්තිරුවක් සඳහා අය කරන්නේ. නැත්නම් සාමාන්‍ය ක්‍රමයේ යටතේ යනවා නම් ඊටත් අඩු මුදලක් තමයි ඔයාලට පත්තිරුවකට වැය වෙන්නේ. ඔයාට ඉඩමේ අන්තිම පත්තිරුව ගන්න අවශ්‍ය වෙන්නේ ඔයා ගන්න ඕනේ ඔයාගේ මේ ඔප්පුව ලියාපදිංචි වෙලා තියෙන මේ අන්තිම පත්තිරුව මෙතන සඳහන් කරලා තියෙන පත්තිරුව. ඔයාට ඉඩමට අදාළ පෙර පත්තිරුත් ගන්න ඕන නම් මෙන්න මේ ඔප්පුවේ තියෙන උඩම පෙර ලියාපදිංචිය කියලා. එන්නේ පෙර ලියාපදිංචිය කියන එකට අදාළ එතන සඳහන් කරලා තියෙනවා තවත් පොතක එතකොට කොට්ටාශයක පිටු අංකයක් සඳහන් කරලා තියෙනවා. අන්න ඒක මම බලන්න පෙර ලියාපදිංචි කියලා තියෙනවා අනිවාර්යෙන් ඔයාගේ ඔප්පුව අරන් බැලුවොත්. ඔයාට ඒ පත්තිරුව ඕන නම් ඒ පෙර ලියාපදිංචියේ පත්තිරුව සඳහන් කරන්න ඕනේ. එතකොට ඔයාට පෙර ලියාපදිංචි එකයි ඔයාගේ ඔප්පුව ලියාපදිංචි වෙච්ච වර්තමාන පත්තිරුවයි ගන්න පුළුවන්. මම කියලා දෙන්න මේ ඇප්ලිකේෂන් එක පුරවන්නේ කොහොමද කියලා. මුලින්ම දාන්න ඕනේ ඔයාගේ ඉඩම ලියාපදිංචි වෙලා තියෙන කාර්යාලයේ නම. එතන මුලම දාන්න ඕනේ. ඊට පස්සේ තියෙනවා ඉල්ලුම් කරුගේ නම. ඉල්ලුම් කරන්නේ ඔයා නම් මෙතන සම්පූර්ණ ඔයාගේ නම දාන්න. ඊළඟට තියෙන්නේ ඉල්ලුම් කරුගේ ලිපිනය. ලිපිනය දාන්න. ඊට පස්සේ තියෙනවා හැඳුනුම්පත් අංකය. හැඳුනුම්පත් අංකය ඊළඟ පේලිය දාන්න. ඊළඟට තියෙන ඉඩම් පිහිටි දිස්ත්‍රික්කය. දිස්ත්‍රික්කය ඔයාලා දන්නවා ඇතිනේ අනිවාර්යෙන් දිස්ත්‍රික්කය දාන්න. ඊට පස්සේ ඉඩම පිහිටි ගම. ගමේ නම දාන්න. ඔයාලා මේවා ගමේ නම හොයාගන්න බැරි නම් ඔයාලට ඔයාගේ ඔප්පුව පෙරලලා මෙන්න මෙතන තියෙනවා උපලේඛනය කියලා එකක්. බලන්න. ඉඩම සම්බන්ධ උපලේඛනය. උපලේඛනයේ මේ ඉඩමේ විස්තර ඔක්කොම තියෙනවා. පත්තුව, කෝරළය, ගම, ග්‍රාම නිලධාරී වසම ඒ ඔක්කොම මෙතන තියෙනවා. එතනින් ඔයාලට මේ විස්තර ටික ගන්න පුළුවන්. මුල් පිටුවේ තියෙන ඒ විස්තර ටික තමයි. ඊට පස්සේ දෙවන පිටුවට ගියාම දෙවන පිටුවේ මේ පැත්තේ තියෙනවා ඉඩමේ නම. ඉඩමේ නමත් ඔයාලට අර ඔප්පුවේ තියෙන උපලේඛනයෙන් හොයාගන්න පුළුවන්. එතකොට ඔය දෙල් ගහවත්, අලුබෝ ගහවත් අන්න ඒ වගේ නමක් තමයි ඉඩමේ නමට එන්නේ. එතකොට ඉඩමේ ප්‍රමාණය. ඉඩමේ ප්‍රමාණය වගේ ඉඩමේ පර්චස් 10ද, 15ද, 20ද කියලා මෙතනින් දාන්න. ඊට පස්සේ මෙන්න මේ වගුවක් තියෙනවා. මේ ඇප්ලිකේෂන් එකේ මේ මැද හරිය තියෙන වගුවක්. ඒකේ තියෙනවා කොට්ටාශය කියලා. ඒ කොට්ටාශය කිව්වහම ඔයා දාන්න ඕනේ අර මම කිව්ව මුලින්ම අර පෙන්නපු විදිහට ඉංග්‍රීසි අකුරක් තියෙන A හරි B හරි ඒ වගේ ඉංග්‍රීසි අකුරක නමක් තමයි එතන තියෙන්නේ. ඉංග්‍රීසි අකුර මෙතන දාන්න. වෙලොම කියන්නේ ඒ පොතේ අංකය. මම කිව්වේ මම පෙන්නපු ඔප්පුවේ තිබුණේ ඒ අංකය 1099 එක. මෙතන ඒ අංකය මෙන්න මෙතනට දාගන්න ඕනේ. ඊට පස්සේ තියෙන්නේ පත්තිරුව. පත්තිරුව කියන්නේ අර පිටු අංකය. ඒ පොතේම පිටු අංකය මෙතනට දාන්න. ඔයා පෙර පත්තිරුත් ඉල්ලනවා නම් ඒත් මෙතනට දාන්න ඕනේ. ඒ පෙර පත්තිරු මෙතන දාන්න ඕනේ. කොට්ටාශය ඊට පස්සේ වෙලුම කියන්නේ පොතේ අංකය ඊට පස්සේ පත්තිරුව කියන්නේ පිටු අංකය. ඒ වගේ ඔයාලට පත්තිරු කිහිපයක් වුණත් මේ ඇප්ලිකේෂන් එක ඇප්ලයි කරන්න පුළුවන්. ඊට පස්සේ ඔයා අන්තිමට මෙතන දාන්න ඕනේ අස්සන් කරලා මේ අස්සන තියෙනවා. අස්සන දාලා අදාළ දිනේ දාලා මේ එහා පැත්තේ ඔයාලට පුරවන්නේ නැහැ. ඒවා ඉදම් රෙජිස්ට්‍රාර් කාර්යාලයෙන් නිලධාරීන් පුරවණේම මේ ටික පුරවලා මේක අදාළ ගාස්තුවත් එක බාර දුන්නා නම් ඔයාලට
පත්තිරුවක් ලේසියෙන්ම ගන්න පුළුවන්. ඔයා මේ විදි පත්තිරුවක් දැකලා නැත්නම් මම ඒකත් පෙන්නන්නම්. මෙන්න මේක තමයි ඉදමට අදාළ මේ වගේ ලොකු කොළ දෙකක් තමයි ඔයාලට පත්තිරුවක් විදියට ගන්න පුළුවන්. මේකේ අර ඔයා සඳහන් කරපු අංක ටික මේ උඩ දාලා තියෙනවා. මෙතන තියෙනවා කොට්ටාශය වෙලුම පත්තිරුව. එතකොට ඔයාගේ ඉඩම ලියාපදිංචි වෙලා තින්නේ මෙන්න මේ විදිහට තමයි. එතකොට ඔයාට බලා ගන්න පුළුවන්. ඔයා මිලදී ගත්ත කෙනාගේ නම මෙතන තියෙනවා. එතකොට ඔයාගේ නම මෙතන තියෙනවා. උප්පු අංකය මෙතන තියෙනවා. ලෝයගේ නම මෙතන තියෙනවා. ඊට පස්සේ ඒ අදාළ විකුණුම් කරයක්ද, තෑගි ඔප්පුවක්ද ඒ කියන විස්තර ටික මෙතන තියෙනවා. ඇත්තටම ඊටාම සරල දෙයක් මේ පත්තිරුව ලොකුවට මේ සංකීර්ණයි වගේ පෙවුනට බය වෙන්න දෙයක් නැහැ. ඔයාගේ ඉඩම ලියාපදිංචි වෙච්ච මේ පොතේ පිටු දෙකක් තමයි ඔයාට පත්තිරුවක් විදියට කොපියක් ගහලා ඒක සහතික කරලා දෙන්නේ. ඉතින් මම හිතනවා අද වීඩියෝ එකෙන් ඔයාලට කාගේවත් සහයෝගයක් නැතුව තනියම ඔයාගේ පත්තිරුව ගන්න කොහොමද කියලා පැහැදිලි වෙන්නේ නැති කියලා. මේ වගේ ඔයාලට මොනවා හරි ඉඩම් සම්බන්ධව ගැටලු තියෙනවා නම් පහලින් කමෙන්ට් එකක් දාන්න. අපේ channel එක subscribe කරන්න. ඔයාලට ඇති වෙන ඉඩම් ප්‍රායෝගික ගැටලු සම්බන්ධව අපි ඉස්සරහට මේ වගේ වීඩියෝ වලින් කතා කරන්න බලාපොරොත්තු වෙනවා.